මේ රහස් ටික මට කියලා දුන්නේ මගේ ආච්චි අම්මා. අංක 1. දිග මේස් දැන් ෆැෂන් නෑ කියලා වීසි කරන්න එපා. වීඩියෝ එකේ විදිහට මේස් එක නමන්න. දැක්කනේ. දැන් ඒක ලස්සන කෙටි මේස් එකක්. අලුතෙන් ගන්න ඕනත් නැහැ. අංක 2. අලුත් මේස් ගත්තම කටින් කඩන්න යන්න එපා. රෙද්ද සවුත්තු වෙයි. මේ පොඩි හැක් එක ගලවලා නූලෙන් හිමීට අදින්න. මේස් එකට හානියක් නොවි ලේසියෙන්ම ගැලවෙනවා. අංක 3. ගෙදර දාන සෙරෙප්පු නැත්නම් අම්මගේ ඝනකම මේස් දෙකක් අරන් සෙරෙප්පු වලට මේ වගේ දාගන්න. දැන් හරිම උණුසුම් වගේම පහසුයි. අනිවාර්යයෙන්ම කරලා බලන්න. අංක 4. කුස්සිය තියෙන අඬුවකට මේස් එකක් දාලා පටුතෙන් සුද්ධ කරන්න. දූවිලි එකතු නොවි ලේසියෙන්ම අයින් කරගන්න පුරුවන්. අංක 5. තෙල් බෙදිලද වීදුරුව. සබන් ටිකක් shopping bag එකට දාලා වීදුරුව පිහදාන්න. වීදුරුව අලුත් එකක් වගේ දිලිසෙයි. අංක 6. අල ගොඩක් හොදන්න කම්මැලිද? වතුර බාල්දියට අල දාලා අලුත් ටොයිලට් බ්‍රෂ් එකක් ඩ්‍රිල් එකට හයි කරලා කරකවන්න. ඇසිල්ලකින් වැඩේ ඉවරයි. අංක 7. කණ්ණාඩිය බොඳ වෙලා නම් අල කෑල්ලක් අරන් කණ්ණාඩිය අතුල්ලලා රෙදි කෑල්ලකින් පිහදාන්න. බලන්නකො වෙනස.